Hi, welcome back to my channel Vlogs by Amma. ඉතින් ඕගොල්ලෝ හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතන ගමන් මම මේ vlog එකකින් ඕගොල්ලන්ට කියන්න යන්නේ අපි ස්වීඩන් ආවට පස්සේ ගියපු පෝලන්ඩ් ටුවර් එක ගැන. ඉතින් අපි ඇත්තට මේ පෝලන්ඩ් ටුවර් එක ගියේ මේ අවුරුද්දේ මාර්තු වල අපි ගියේ ඇත්තටම ගඩාන්ස් කියන සිටි එක බලන්න තමයි. ගොඩාක් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් තියෙන ප්ලේස් එකක් මම හිතන විදිහට ගොඩාක් කට්ටිය යනවා. ඉතින් අපි බලමු මම ඔයගලන්ට අතරින් ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් අපි බලමු. ඉතින් අපි දෙන්න එයාපෝට් එකකින් ඇවිල්ලා බැස්සා. ඊට පස්සේ අපේ ප්ලෑන් එක උනේ ගඩාන් සිටි එක පැත්තට යන්න. එතකොට අපි එයාපෝට් එකේ ඉඳන් එක්සිට් එක පැත්තට යනකොට බිම ඒ කියන්නේ ෆ්ලෝ එකේ ඒගොල්ලෝ ලයින් එකක් විදියට මාක් කරලා තියෙනවා. බස් වලට නිල් පාට එහෙම රතු පාට කියලා මාක් කරලා තියෙනවා. එතකොට අපි බස් එක ගන්න ඕන නිසා අපි ගියා ඉන්නේ නිල් පාට ලයින් එක ෆලෝ අප් කරගෙන. ඉස්සරහට ගියාට පස්සේ එක්සිට් එක හම්බුණා. ඊට පස්සේ ඇත්තටම අපි එතනින් එළියට ගියාට පස්සේ අපි දැක්කා මැෂින් වගේක් තියෙනවා. මම කලිනුත් සර්ච් කරලා බැලුවාම ටිකට් ගන්න පුළුවන් මැෂින් වලින් ඒ වගේම ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. හැබැයි අපි කරේ ටිකට් ඒවල ඒ කියන්නේ එතනට ගිහිල්ලා මැෂින් එකකින් ගත්ත එක. එතකොට අපි දෙන්න නයිට් එකක් ඉන්න නිසා අපි දෙන්න හිතුවා පැය 24ක් හෝ ඊට වඩා වැඩිපුර තියෙන ටයිම් එකක් තිබ්බොත් ටිකට් එකක් ගන්න. ඔයාලට ඒ ටිකට් මැෂින් එක ළඟට ගියොත් දැක ගන්න පුළුවන් එක එක ටයිම් වලට ටිකට්ස් තියෙනවා. එතකොට අපි දෙන්න ගත්ත පැය 24 ටිකට් එකක්. එතකොට ඒක ටිකට් එකක් වුණා පෝලිෂ් කරන්සි වලින් 22යි ගාණක්. මතක විදිහට එතකොට ඔයගොල්ලෝගේ කරන්සි එකක් තියෙනවා නම් ඒකට කන්වර්ට් කරලා බලන්න කොච්චරක් වගේ ගණන් එනවද කියලා පෝලිෂ් කරන්සි එකකින් 22ක් කියන්නේ. එතකොට අපි මේ ටිකට් එක පර්චේස් කරලා බස් එකක් යනකම් හිටියා. අපිට ගන්න පුළුවන් 210 නම්බර එක කියන බස් එක සිටි එක පැත්තට යනවා. ඉතින් අපි ඒ බස් එක අරගෙන සිටි එක පැත්තට ගියා. ඔන්න ඉතින් මං අර කියපු 210 බස් එකේ ඇවිල්ලා අපි බැස්සා හුචිස්කෝ කියන ඒරියා එකෙන්. ඒ කියන්නේ හුචිස්කෝ කියන්නේ සිටි එකේම තියෙන එක බස් හෝල්ට් එකක නම. අපි එතනින් බැස්සට පස්සේ එතන තිබුණා හෝම් ආමි මෙමරි ස්ටැචුව කියලා තමයි නම අපි හොයාගත්තේ. එතනට වෙලා අපි ටිකක් ඉඳලා ෆොටෝ ගහලා ඊට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම දාන්නම් ලස්සන දම් පාට මල් ජාතියක් විපිලා තිබුණා. ඒකේ නම ක්‍රොකස් ෆ්ලවර් කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් අපි ඒ මල් බලලා ඊට පස්සේ අපි ගියා මියුසියම් ඔෆ් ඇම්බර් කියන එක බලන්න. මේ මියුසියම් එකට අපිට යන්න නම් ටිකට් එකක් ඕනේ. එතකොට අපිට එතනින් ගන්න පුළුවන් ඔන්ලයිනුත් පර්චේස් කරන්න පුළුවන් මං හිතන්නේ. සාමාන්‍ය පෝලිෂ් කරන්සි වලින් 37ක් වගේ මුදලක් තමයි ඒගොල්ලෝ ගන්නේ එක ඇඩල්ට් කෙනෙකුට. එතකොට ඒක සාමාන්‍ය පැයක් එකමාරක් වගේ ටුවර් එකක්. ඒ කියන්නේ අපිට ඇතුළේ විසිට් කරන්න ඒගොල්ලන්ගේ ෆ්ලෝ දෙකක් තියෙනවා. ඉතින් අපි ගිය දවසේ මේ එක්සිබිෂන් එකක් වගේ තිබුණා. ඇත්තටම මේ ඇම්බර් හිස්ටරි එක ගත්තොත් මේගොල්ලොන්ගේ සෑහෙන හිස්ටරි එකක් තියෙනවා. මම කියන්නේ හොයාගත්ත විස්තර අනුව නම් මේගොල්ලෝ ඒ ඇම්බර් ස්ටෝන් වලින් එක එක විදිහේ ජුවලරීස් ඊට පස්සේ වෙන අත් නිර්මාණ ගොඩාක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ දාන ෆොටෝස්. හැබැයි මාර ලස්සනයි ඇතුළ. පුදුම ලස්සනයි ඇත්තටම ඇතුලේ ස්ට්‍රක්චර් එක ඒ හැමදේම පුදුම ලස්සනයි.
ඊට පස්සේ අපි ගියා ඒ හරියම ළඟම තියෙන ලව් බ්‍රිජ් එක බලන්න. මේ ලව් බ්‍රිජ් එක කියන්නේ ඒ කියන්නේ කපල්ස් ඇවිල්ලා එතනට ඔය හાર્ට් එක වගේ හැඩේ තියෙන ඉබ්බෝ එහෙම අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ ඇත්තටම මේ ඒගොල්ලෝගේ ආදරේ මතක සටහනක් වෙන විදිහට එතන මේ අර පාලම මේවකකට දාලා ලොක් කරලා එහෙම ගිහිල්ලා දිනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තට මේක හරිම ලස්සනයි. ඉතින් කවුරු හරි යනවා නම් පෝලන් ඇත්තට මෙතනට යන්න. මේ පොඩි දුරයි. හරිම පොඩි දුරයි. ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න මියුසියම් ඔෆ් හැම්බෙක් ඉඳලා පොඩි දුරයි එතනම තියෙන්නේ. එතන පොඩි මේ රිවර් එකක් වගේත් යනවා. මේ දවස්වල තවත් ලස්සන ඇති. තව මල් එහෙම ගොඩක් පිපිලා ඇති. ඉතින් ගියොත් අනිවාර්යෙන් යන්න බලන්න ඔයගොල්ලොත් එතන. ඉතින් අපේ පෝලන් වල පළවෙනි දවස ගෙවුනේ මෙහෙම තමයි. අපි රූම් එකට චෙක් ඉන් වෙන්න තිබුණේ හවස 4ට. ඒ වෙනකන් තමයි අපි මේ ඇවිද්දේ. ඊට පස්සේ දැන් අපිට වෙලාව ඇවිල්ලා තිබුණේ යන්න. ඊට පස්සේ අපි ගියා. මේ ටික තමයි අපේ vlog 1 එකේ කියන අපේ day 1 එකකින් ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් thank you හැමෝටම කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. ඊට පස්සේ යාළුවෝ ඔයගොල්ලෝ ඉන්නව නම් කවුරු හරි බලන්න share කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම part 2 එක අරගෙන එනකම් හැමෝටම bye.